ප්‍රංශ යාබස් සමාගම විසින් ශ්‍රී ලංකන් ගුවන් සේවයේ හිටපු ප්‍රධානියෙකුගේ ඒ කියන්නේ ප්‍රධාන විධායක නිලධාරිගේ බිරිඳකගේ නමට ඇති ව්‍යාජ සමාගමක් මාර්ගයෙන් ඩොලර් මිලියන 2ක මුදලක් අල්ලස් ලෙස ගෙවා ඇති බව මේ වන විට එංගලන්තයේ අධිකරණ ක්‍රියාවලියක ප්‍රතිඵලයක් ලෙස අනාවරණය වී තිබෙනවා. මේ යාබස් මිලදී ගන්න එයා ලංකා සමාගමේ අධ්‍යක්ෂක මණ්ඩල රැස්වීම තියන්නේ ඒ තීන්දුවගත් රැස්වීම තියන්නේ චමල්ගේ නිල නිවසේ බත්තරමුල්ල. මොකද ඔහුගේ පුතා එම අධ්‍යක්ෂ මණ්ඩලයේ සමාජය. මේක සමස්ත මිලදී ගැනීම ඩොලර් බිලියන 2.2. ලංකාවේ ලොකුම මිලදී ගැනීම තමයි මේ අයබස් කරන්නේ. මේ මිලදී ගැනීම සඳහා මම කලින් කිව්වා අධ්‍යක්ෂ මණ්ඩල රැස් වෙන්නේ කතානායකවරයාගේ නිල නිවසේ. මේ මිලදී ගැනීමේදී එකඟතාවයකට එනවා. ඒ 330 යානාවක් සැපීමට පසුව ඩොලර් මිලියනය බැගින්. ඒ 350 යානාවක් සැපීමට පසු ඩොලර් මිලියන 1.16 බැගින්ද. කල්බදු ක්‍රමයට ගන්නා යානා 4ට ඩොලර් ලක්ෂ 3 බැගින්ද කප්පම් ගෙවන්න එකඟතාවයකට. ඔක්කොම ගත්තම ඩොලර් මිලියන 16.1යි. මේ සියලු තොරතුරු අද ලන්ඩන් මහාධිකරණයේ තිබෙනවා. මෙම පරීක්ෂණය යනකොට මේ ඩොලර් මිලියන 16ම ලැබුණේ නැහැ. ඩොලර් මිලියන 2ක අත්තිකාර මුදල් ලබා දී තිබෙනවා. මේ ඩොලර් මිලියන 2ක අත්තිකාර මුදල ඒ වෙනකොට එයා ලංකාවේ ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේනගේ බිරිඳගේ account එකට ඒ ඩොලර් මිලියන 2 ගිහින් තිබෙනවා බ්‍රූනයි. ඒ බ්‍රූනයි වල ඩොලර් මිලියන 2 ඕස්ට්‍රේලියාවේ account එකකට මාරු කරනවා. ඕස්ට්‍රේලියාවේ account එකෙන් නම් මුදල් ප්‍රමාණයක් ලංකාවේ ගිණුම් 3කට එනවා. අන්ද්‍ර කුමාර දිසානායක චෝදනා කරන්නේ මිත්‍රවරුනි එයාට අවුරුදු 25 30 ඉඳලා ෆයිල් ගොඩ දවසින් දවස ලොකු වෙනවා. ඒකේ නාමල් රාජපක්ෂට ෆයිල් එකක් තියෙනවා. මහින්දානන්ද අලුත්ගමගේට ෆයිල් එකක් තියෙනවා. කෙහෙලිය රමුක්කලට ෆයිල් එකක් තියෙනවා. ඉන්දික අනුරුද්ධට ෆයිල් එකක් තියෙනවා. හැබැයි ඒක ඇතුලේ ඕන කරන දේවල් ටික නෑ. උඩ නම විතරයි තියෙන්නේ. දැන් ලැබෙන පොතක් වෙත අවධානය යොමු කරමු. එයාබස් ගනුදෙනුවෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට රුපියල් මිලියන 60ක මුදලක් අවස්ථා 3කදී ලබා දුන් බවට ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන දියුණුම් ප්‍රකාශයක් මගින් අනාවරණය කර ඇතැයි අල්ලස් කොමිසම අද අධිකරණයට දැනුම් දුන්නා.